සුබ සන්ධ්‍යාවක්. මුල්ලමාවිය රැකවරණය හා සංවර්ධනය පිළිබඳ අන්තර්ජාතික සංවිධානයේ සභාපතිතුමනි, ආදරණීය ගුරුතුමියනි, Diploma in STEAM Education Level 3 presentation එක ඉදිරිපත් කිරීමටයි සූදානම් වන්නේ. Classroom Management lecture number 3 තමයි අද ඉදිරිපත් කරන්නේ. දේශකතුමිය මිස් ප්‍රීති තියාගි. එතුමිය අපට කියලා දීපු දේශනාව තුලින් තමයි මේ ඉදිරිපත් කිරීම කරන්නේ. ඒකේ ටොපික් එක හැටියට competency based education and question paper design, සාර්ථකත්වයේ පදනම් කරගත් අධ්‍යාපනය සහ නිපුණත්වය. දැනුම මූලික අරමුණු නොව නිපුණත්වය සංවර්ධනය කිරීමෙන් දැනුම ස්වයංක්‍රීයව ලැබෙන බව එතුමිය සඳහන් කරනවා. නිවැරදි පිළිතුර ලබා දීම තරම්ම නිවැරදි ප්‍රශ්න අසන හැකියාවද දක්ෂතාවය වේ. මෙයින් පෙන්වා දෙන්නේ ප්‍රශ්න කළමනාකරණය විශේෂ දක්ෂතාවයක් බවයි. විශේෂයෙන්ම ප්‍රශ්න පත්‍ර සැකසීමේදී නිවැරදි පිළිතුරු ලබා දීම තරම්ම ප්‍රශ්න අසන හැකියාවක් දක්ෂතාවයක් කියලා එතුමිය අපිට පැහැදිලි කරලා දෙනවා. ඒ වගේම බ්ලූම්ස් ටැක්සොනොමි කියන්නේ ගිනීමේ ඉලක්ක කොට වර්ග කළ හැකි ක්‍රමවේදයක්. මෙය 1956 දී ඩොක්ටර් බෙන්ජමින් බ්ලූම්ස් සහ එතුමාගේ කණ්ඩායම විසින් නිර්මාණය කරලා තියෙනවා. මෙහි අරමුණ නම් ශිෂ්‍යයන්ගේ අදහස, අවබෝධය සහ ක්‍රියාකාරීත්වය ක්‍රමවත් ආකාරයෙන් සංවර්ධනය කිරීමයි. ක්‍රමවත් ආකාරයෙන් සංවර්ධනය කරන ආකාරය එතුමිය අපිට පැහැදිලි කරා 1956 දී. එවලේෂන් ඇගීම. එතකොට ඇගීම 2001 වන වලට නිර්මාණය කරන්න. සංශ්ලේෂණය. තක්සේරු කරන විශ්ලේෂණයමයි. යෙදුම අයදුම් කරන්න. අවබෝධය තේරුම් ගන්න. දැනුම අදාළ කරගන්න knowledge. ඒ වගේම මතක් කරගන්න remember. noun